Hi, welcome back to my YouTube channel. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ තිබ්බටු මැල්ලුමක් හදාගන්නේ කොහොමද කියලා. එහෙනම් මුලින්ම කරන්න තියෙන්නේ තිබ්බටු ටික නැටි වලින් කඩාගෙන වෙන් කරගෙන ඒක හොඳට හොද ගන්න ඕනේ. හොද ගන්නකොට ඔයාලා මතක තියාගන්න දෙපාරක් තුන් පාරක් හොදන්න පුළුවන් නම් ලුණු ටිකකුත් දාලා හොද ගන්න. මොකද මේ ඔය නැටි කෑලි එහෙම ඔය තිබ්බටු වල ඇලිලා තියෙනවා. ඒකෙන්ද තුන් පාරක් හතර පාරක් හොද ගන්න තරමටම අපිට හොඳයි ඉතින්. ඊට පස්සේ ඔයාලා ඉතින් වලඳක් අරගෙන මැටි හට්ටියක් අරගෙන ඒ හොදගත්තු තිබ්බටු ටික ඒකට දාගෙන ඊට පස්සේ කරන්න තියෙන්නේ කහ කුඩු චුට්ටකුයි ලුණු කුඩු චුට්ටකුයි දාගෙන වතුර ටිකක් තිබ්බටු ටික තැම්බෙන්න තරමට වතුර ටිකක් දාගෙන ලිපෙන් තියාගන්න තමයි ඉතින් තියෙන්නේ. විනාඩි 6ක් විතර යද්දි මෙන්න මේ වගේ බුබුලු දාගෙන තිබ්බටු ටික තැම්බෙනවා අපිට බලා ගන්න පුළුවන්. තිබ්බටු ටික තැම්බෙනකන් අපි ඊළඟට බලමු අපිට මේ මැල්ලුම හදාගන්න මොනවද ඕනේ කියලා. මුලින් කරපිංච චුට්ටක්, සුදු ලුණු බික් 4ක් විතර, රතු ලුණු ගෙඩි ටිකක්, අවුමිරිස් කරලක්, පොල් ටිකක්, ඒ වගේම කහ කුඩු අබ ඇට ඕනේ. තව ඕනේ මේකට ලුණු කුඩු ටිකක්. ඔයාලට ඕන නම් ගම්බෙරිස් දාගන්න පුළුවන්. ලුණු ටිකයි සුදු ලුණු ටිකයි හීනියට කපා ගන්න. අපි ඒ ටික ඔක්කොම ලෑස්ති කරගන්නකොට මෙන්න මේ වගේ වතුර හිඳිලා තිබ්බටු ටික තැම්බිලා තියෙනවා. ඒක අපි හැන්දෙන්න ගොඩාක් පොඩි කරගන්න නැතුව සාමාන්‍ය විදියට පොඩි කරගන්න ඕනේ. මතක ඇතුව වතුර ටික හිඳුනට පස්සේ ලිප ඕෆ් කරගන්න. ලිප ඕෆ් කරගෙන තමයි පොඩි කරගන්න ඕනේ. නැත්තම් මේක අඩිය අල්ලන්න පුළුවන්. එතකොට අර අඩිය ඇල්ලුවාම රහ නැහැ. අර අමුතු රහක් නෙන්නේ. එතකොට මේකේ හරි රහ ගන්න බෑ. ඔයාලා බ්ලෙන්ඩර් කප් එක අරගෙන ඒකට රතු ලුණු ටික, සුදු ලුණු ටික, කරපිංචා අපි ඔක්කොම දාන ඉන්ග්‍රීඩියන්ට්ස් ටික මේකට දාගන්න ඕනේ. දාගෙන බ්ලෙන්ඩ් කරන්න. ඔයාලට ගෙදර බ්ලෙන්ඩර් එකක් නැත්නම් ඔයාලට පුළුවන් ගෙදර වංගෙඩිය තියෙනවානේ. වංගෙඩියෙන් අර සම්බෝලකටනෝ වගේ මේ සේරම කොටා ගන්න පුළුවන්. මේ ටික ඔක්කොම බ්ලෙන්ඩ් කරගත්තට පස්සේ මෙන්න මේ වගේ පේස්ට් එකක් එනවා. මේක ඉතින් අර පොල් සම්බෝලයක් වගේ තමයි ඉතින්. ඊට පස්සේ මේ ඔක්කොම අරගෙන අපි අර තඹගත්තු තිබ්බටු ටිකට මේ පේස්ට් එක දානවා. දාලා ඔයාලා ගෑස් එක ඔන් කරගෙන ගින්දර ගොඩ දාගන්න එපා. අඩු ගින්දරේ මෙන්න මේ පොල් ටික මැලවෙනකන් එහෙට මෙහෙට පොඩ්ඩක් මික්ස් කරගන්න. මේ පොල් ටික මැලවෙද්දී පුදුම සුවඳක් එන්නේ. ඇත්තටම මම නම් ගෙදරදී මේ තිබ්බටු මැල්ලුම් හැදුවොත් තිබ්බටු මැල්ලුම්නුයි බතුයි තමයි කන්නේ. මේ තියෙන්නේ හදලා ඉවර වුණාට පස්සේ තියෙන තිබ්බටු මැල්ලුම් මහ ලොකු වෙලාවක් යන්නේ නැහනේ. එහෙනම් තවත් මේ වගේ වීඩියෝ බලන්න හිරුනි අනුත්තරා YouTube channel එක subscribe කරන්න, like කරන්න, share කරන්න අමතක කරන්න එපා. තවත් වීඩියෝ එකකින් හම්බෙමු. bye.